යාළුවනේ අද අපි මේ වීඩියෝ තුලින් ටයි බීම් ගැන තමයි අපි තොරතුරක් ගෙනාවේ. ඉතින් ඔයාලට මේ ගොඩනැගිලි එකෙන් දෙක බලා ගන්න පුළුවන් ටයි බීම් එක හදලා තියෙනවා 90ක් වගේ ඉවරයි. ඉතින් අපි දැන් බාසුන ගාවට යමු. කොහොමද මේ ටයි බීම් එක එතුමා හදන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් අපි පොඩි විස්තරයක් අහලා බලමු. බාසුන ඉතින් ඔබතුමාගේ අත්දැකීම අවුරුදු කීයද? අවුරුදු 25ක් වැඩ කරනවලු. ඉතින් බාසුන ඉතින් මේ ටයි බීම් එකේ මේ ෆෝම් වර්ක් කියන එක ඊටම වැදගත්ද? ඔව් මේ ඒ කියන්නේ ඒක වැදගත් වෙන්නේ ඒක හරියට ගහන්න ඕනද? ඒක මොනවද? සයිස් එක හරියට අඟල් 9ට කොන්ක්‍රීට් එක වැටෙන්න ඕනේ. ඔව්. ඒක අඟලක් කරේ අඩුනොත් ඒ හයිය අඩු වෙනවා. ඒක අර ලෙවල් ප්‍රශ්නක් තියෙනවා. ඒ හින්දා ඒ 9 එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නේද බාසුන? එතකොට ඒකෙන් මම අහලා තියෙනවා ඉතින් මේකෙන් ගොඩක් වෙලාව ගත වෙනවා කියලා මේ වැඩට. ගත වුණත් ඒකේ තමයි ශක්තිම තියෙන්නේ නේද? ඉතින් ඔබතුමා දැන් ඉස්සල්ලාම මේ මට දකින්න පුළුවන් මේ කම්බි ටික මේ කූඩුව හදලා තියෙනවා. ඉතින් ඕක ඉස්සලාම කරන වැඩක්ද? ඉස්සලාම අනිවාර්යෙන් කම්බි වඳ ගන්න ඕනේ. ඒක අවශ්‍ය කම්බි ප්‍රමාණය තියෙනවා මෙන්න 12 10 කියලා තියෙනවා. ඔව්. ඒවා ඒ ටයිම් දුර ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. ප්‍රමාණයට හදලා ඒ ප්‍රමාණය අඟල් 6න් 6ට බැඳ ගන්න ඕනේ. එතකොට බිත්තියක් බැඳලා තියෙන්නේ මොකටද මෙතන? බිත්තියක් බැඳලා තියෙන්නේ ටයි බීම් එක පොළවත් එක්ක සම්බන්ධ පොළවත් එක්ක තියෙන ඉඳ. ඔව්. ඒක රඳව ගන්න පස් දාන එක රඳව ගන්න මේ අපි පොඩි බ්ලොක් ගාලා ආවිචි කරලා තියෙන අඟල් 4 බ්ලොක් ගාලා. ඒක දෙපැත්ත කපරාදු කරලා ඒක මැදපුවාම මේ හයිය වෙනවා. හරි. මේ ගෙදර ප්‍රමාණය කොච්චරද බාසුන? අපිට 32යි 27ක් වගේ තියෙනවා. 32යි 27යි නේ. එතකොට 32යි 27යි කියන ඔබතුමට දවස් කීයක් ගියාද මේ වැඩේ ඉවර කරන්න? දවස් 20 ගාණක් වගේ මට ගිහිල්ලා තියෙනවා. දවස් 20ක් විතර නේ. ඉතින් මේ අපි අහලා තියෙනවා මේ පොළව වැඩ කියන්නේ ගොඩක් කල් යන වැඩක් කියලා නේද? හරි ඒකද අවශ්‍යම ගෙදරකට අවශ්‍යම දේ ඒක. ඔව්. හරියටම කරගන්න ඕනේ. එතකොට දැන් ඔයාලට දැන් බාසුන කියපු විදියට ඔයාලට මෙතන දෙක බලා ගන්න පුළුවන්. එතුමා මෙතන මේ ටයි බීම් එකට පමණක් නෙමෙයි මේ සම්පූර්ණ මේ කොලම්ස් දාන්න ඒවට මේ දවස් 20ක් විතර ගත කරලා තියනවලු. ඉන්පසුව තමයි මේ ටයි බීම් එක දාලා තියෙන්නේ. දැන් මේ පොළව මට්ටම පොඩ්ඩක් එක මට්ටම නැති නිසා ඒ ස්ලොප් ප්ලෑන් කියලා ඉංග්‍රීසි අපිට කියන්න පුළුවන්. මේ බිත්ති බැඳලා තියෙනවා යටින්. මේ රිටේනින් වෝල් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. රිටේනින් වෝල් එකේ උඩින් තමයි මේ ටයි බීම් එක දාලා තියෙන්නේ. ඉතින් මේ ටයි බීම් කියලා කියන මොකුත් නෙමෙයි මේ කොලම්ස් මෙතන ඔයාලට දෙක බලා ගන්න පුළුවන්. මේ කොලම්ස් එක තාම මේ කොන්ක්‍රීට් දාලා නැහැ මේ කොලම්ස් වලට. නමුත් කොලම්ස් එකට මේ පොළොව මට්ටමට කොන්ක්‍රීට් සම්පූර්ණයෙන්ම දාලා ඉවරයි. ඉන්පසුව තමයි ටයි බීම් එක හදලා තියෙන්නේ. ඉතින් මේ කොලම්ස් ඔක්කොම එකිනෙක මේ ඊටාම ශක්තිමත් විදියට අල්ලගෙන ඉන්නේ මේ ටයි බීම්ස් තමයි. ඒ හින්දා මේක ඊටාම වැදගත් වෙනවා. ඉතින් මේ බාසුන කියපු විදියට මේ මෙතන ටයි බීම් කියලා කියන්නේ දැන් එක වැඩක් නෙමෙයි. වැඩ ගොඩක් තියෙනවා මෙතෙන්දී. ඉතින් මේ බලන්න මේ ෆෝම් වර්ක් එකක් කරන්න ඕනේ. ෆෝම් එකට කලින් මේ කූඩුවක් කියලා කියන මේ කම්බි බඳින්න ඕනේ. ඉතින් අවශ්‍ය නම් උතන රිටේනින් වෝල් එකක් අවශ්‍යයි. ඉන්පසුව තමයි උතන කොන්ක්‍රීට් එකක් දාන්නේ. ඉතින් බාසුන ඔබතුමාගේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අර කොන්ක්‍රීට් එක මික්ස් කරද්දී අර කොච්චරද ප්‍රමාණ කොහොමද වෙන්න ඕනේ? ප්‍රමාණය අපි සාමාන්‍ය 1 2 3 වගේ මික්සරේට වගේ තමයි දාන්නේ. ඉතින් වතුර ලීටර් 25ක් විතර වගේ දානවා. හරි. ඒ 25 දාපුවාම ඒක අවශ්‍ය ශක්තිය එනවා. ඉතින් 1 2 3 කියලා ඔබතුමා අදහස් කරන්නේ මොනවද? ඊට පස්සේ අපි කියන්නේ එක සිමෙන්ති එකයි බැලි තාච්චි දෙකයි ගල් 4ක්. ඒ කියන්නේ මෙටල් 4යි වෙලි 2යි මේ සිමෙන්ති තාච්චි 1යි එහෙමනේ. ඒ වගේ. එතකොට ශක්තිමත් වෙනවා නේ එතකොට. අර වතුර ප්‍රමාණය වැඩි කර ගන්න හොඳ නැහැ. ඒවා ගල් ඒ ප්‍රමාණයට වතුර ඒ ප්‍රමාණයට වටනවා නම් හොඳ ශක්තිමත්ව තියෙනවා. හරි. බොහොම ස්තුතියි. එතකොට මේ ඔබට අපි මේ වගේම වීඩියෝස් ඉදිරියේදී තවත් ගේන්න. ඉතින් ඉදිකිරීම පිළිබඳ අනිත් තාක්ෂණ දේවල් පිළිබඳත් අපි නිතරම මේ channel එකෙන් වීඩියෝස් ගේනවා. ඉතින් මේ සෑම්පල් එක තමයි අපි ඔයාලට පෙන්නුවේ මේ කොහොමද මේ ටයි බීම්ස් හදන්නේ කියලා. ඉතින් තව අපිත් එක්ක රැඳී සිටින තවත් අපිට වීඩියෝ එක ආදනවා. බාසුන ඔබතුමාට බොහොම ස්තුතියි. හරි.